සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද හදන්න ලෑස්ති වෙන්නේ oats වලින් රසම රස කෑමක්. මේ කෑම එක කිටි වේල් වලට තමයි දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. අපිට ඕන වෙනවා oats ටිකක්. oats ටික මම පොඩි වෙලාවක් කබලේ බැදලා තමයි ගන්නෙ. oats ටික වෙලාවක් කබලේ බැද ගන්නකොට ඔයාලට පේනවා ඒකේ පාට චුට්ටක් වෙනස් වෙනවා වගේම හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවේදී අපි මේ ටික ලිපෙන් අයින් කර ගන්න ඕන. බැදගත්ත oats ටික දැන් කුඩු කර ගන්න ඕන. ග්‍රයින්ඩර් එකට දාලා මම මේ ටික කුඩු කර ගන්නවා. මේ තියෙන්නේ oats කුඩු. දැන් මම මේ oats powder එකට ගාගත්ත පොල්, ඒ වගේම සීනි ටිකක් දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. සීනි එකතු කරගන්නවා අකමැති නම් පැණි, හක්කුරු මේ වගේ දේවල් දාගන්න පුළුවන්. දැන් මේකට fresh milk චුට්ටක් එකතු කරගන්න. fresh milk හරි මද රස්නේ වතුර චුට්ටක් හරි දාලා මේ ටික අපහු කලවම් කරගන්න. කිරි හෝ වතුර එකතු කරගන්න ඕනේ හරිම චුට්ටයි. මේකෙන් අපිට ගුලි හදාගන්න පුළුවන් වෙන්න තමයි වතුර චුට්ටක් එකතු කරගන්නේ. දැන් අපිට මේකෙන් අග්ගල ටිකක් මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි oats වලින් බබාට අග්ගල ටිකක් මම හදාගත්තේ. ඔයාලා දකින්න ඇති හරිම ලේසි රෙසිපි එකක්. බබාගේ කෙටි වේලට හරිම අඩු වෙලාවකදී හොඳ පෝෂණයක් මේකෙන් ලබා දෙන්න පුළුවන්. මේ oats අග්ගල එකේ පෝෂණය සහ රසය තව වැඩි කරගන්න පුළුවන් අපිට. ඔයගොල්ලෝ බබාට හදාගත්ත සීරියල් වලින් ටිකක්, ඒ වගේම nuts powder වලින් ටිකක් එහෙම දාලා හදාගත්තොත්. බැදගත් තල එකතු කරගන්නත් පුළුවන්. nuts powder, තල මේ වගේ දේවල් එකතු කරගත්තාම බර අඩු බබාලගේ බරත් හරි ලේසියෙන් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අවුරුද්දට වැඩි වාගේ බබාට මේ වගේ රසම රස oats අග්ගල හදලා දෙන්න. අපි අලුත් වීඩියෝ එකකදී ආයෙ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.